මුන් සාධාරණ හොරු නෙවෙයි. මුන් නින්දිත තිරිසන්. මේ ගෑණි බලන්න කොහොමද කියලා වෙලා කාල පීට්ටු ගෙඩිය වගේ ඉන්නේ හැටියේ. ඈ ශාමලි මේ ගෑණි ශාමලි. මට දාලා ශාලිකා. මා ශාමලි. ශාමලි. ශාලිකාලා ශාමලිකාලා අමාල්ලා තමයි ඔක්කොම ඉන්නේ හොදේ. අමාලි නේද ඔයා? අයියෝ ආයි පංච ගෑණික් නියත් එක්ක. ඔක්කොම නම් පටලවනවා. නම මොකක්ද වගේ නම ඒක? ශාමලි. මෙන්න මේ මට බයින් එක්කෙනා වැඩ කරන්නේ පොලිස්පති ගාවලු. මෙන්න පොලිස්පති ගාවේ ඉන්න මිනිස්සෙක් කතා කරන හැටි හොඳේ. එහෙම කරන්න එපා මිස් ඇවිල්ලා. ඔයත් ඕවර්ගන ඔයාගේ දරුවන්ට කන්න දුන්නේ මේ බල්ලන්ටවත් කන්න දෙන්න එපා. මේ බල්ලන්ටවත් කන්න දෙන්න එපා. තේරුණාද? අහිංසක දරුවෝ මේ දරුවන්ගේ අනාගතේ එහෙම්මමයි. මුන් කුඩුකාරයෝ වෙන්නේ පාතාල සම්බන්ධ වෙන්නේ ඇයි ඒ? පාතාල සම්බන්ධ ඔක්කොම ඉස්සෙල්ලා සල්ලි දීලා තිනවා රට යන්න. ලංකාවේ 130ක් විතර ඇවිල්ලා මිනිස්සු හවුවිලා තිනවා මේ රට යන්න. ඒකල එක්කම අසරණලා ඉන්නේ. පංගොක් කරලා පාතාලේ ෂූටර්ලා වෙලා තිනවා උන් ඇවිල්ලා. කුඩුකාරයෝ වෙලා තිනවා. ඇයි ඒ? ඕගොල්ලෝ වැඩි හිටියෝ, අපි වැඩි හිටියෝ. අපි මේ දරුවන්ට මෙහෙම කරලා හරියනවද? මේ දරුවන්ගේ අනාගතේ මොකද්ද? මේ අනාගතය අපි සම්පූර්ණ ඕගොල්ලෝ නැති කරා. මේ කොල්ල අසරණයි. මෙයාට මම ඉතින් කිව්වේ එන්න මොකද මෙයා මේ කෙල්ලෝ අවුරුදු 20 25 කෙල්ලෝ. හරිද? මුන් අනාථයිනේ. ආයිබන් වාසනාවන් සුබ දවසක් වේවා. මේ කතර වැඩසටහනේ මෙන්න හොඳ මේ දිනක් කරන් ආවා. අම්මන්ඩි කෙනෙක්. මේ ගෑණි මිනිස්සුන්ට වංචා කරලා විරලා හැංගිලා හිටියේ කිරිවත්තුරුව පැත්තේ. ඒකින්ද මේ වගේ ගෑනුන්ට දෙන්න ඕන උපරිම දඬුවම දෙන්න ඕන. මුන්ට හැංගිලා ඉන්න දෙන්න බෑ. මුන් ඇවිල්ලා අහිංසක දරුවන්ගේ සල්ලි අරගෙන ලක්ෂ 20 25 අරගෙන හැංගිලා ඉන්නවා. මේක තමයි පළවෙනි හොර දෙන. ඔය ඉස්සලා මතක ඇති අපි මාලිකා කියලා විරලා කාන්තාවක් ගැන වැඩසටහනක් කරා. ඒ ගෑනිට මේක අරලා තිනවා කෙලින්ම කෝටි 2ක මුදලක්. කෝටි 2ක්. තේරුණාද? හොයාගෙන යනකොට මේ අම්මන්ඩි හැංගිලා හිටියේ. මේක දාන සෙල්ලම් ටික බලන්න කොහොමද කියලා. මේකේ සෙල්ලම් ටික කොහොමද කියලා බලන්නකෝ. ඒක මහත්යද මේ. එන්න ඒක. Ya. එන්න පුතේ. අනේ ලාගෙන එන්න පුතේ බලන්න කියන්න නැත්නම් එන්න. අල්ලෝ. වරේ. කතා කරාද නේ? එලස් ගන්න නෑ නේද? මම ගන්නේ නෑ පුතේ. මම අද මේ කතා කරලා නැතිව. ගන්න පුතේ නේවදයක් එන්න. ඔය එකෙන් කතා කරලා ඇහුවේ නැද්ද පුතේ? ඇහුවා. මොකද කියන්නේ යාට දුන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒතර බැංකු ස්ලිප් මගේද? මම යවුවා ඒක. එතකොට ඒක දෙල්ලුට කියන්නේ මම කියලා දෙයක් කියන්නේ මගේ කවුරුද? යාට අතෙන් දුන්නා කියන්නේ අතෙන් දුන්නා කොහොමද කියන්නේ කියලා එහෙම කියනවා. ඔය කියන්නේ ඔප්පු කරගන්න නම් විදිහක් නැහැ. ආගේ ඔෆිස් එකට ගිහින් දුන්නේ අර ගල් කිසි තිබ්බ. ඔයා වීඩියෝ කරනවද වේද මහත්තයා? මේ ශාමලීට කියන්න කිව්වා මේ නඩු දාන්න එපා කියලා. එයාලා සල්ලි දෙනවා කියලා. මේ ළමයාට. දැන් ඔයාගෙන් මගේ ගාන ප්‍රසාද්ගේ ප්‍රශ්නයක් තියෙනව නේද අක්කේ කියලා. වේද මහත්තයා ඔයා ඔය වීඩියෝ කරනවා නේද කියන්නකෝ. දැන් වීඩියෝ කරන්න ඔයා කතා කරන්න දෙන්නේ නැහනේ. අපි ආවට පස්සේ ඔයා වෙන දෙයක් කෝල් ගන්නනේ. ඔය ඉස්සලා අපිත් එක්ක කතා කරලා ඉන්න මිස්. නෑ මම මේ ඉතින් ප්‍රශ්න කතා ඔය අමදාම කතා කරන එකනේ. ඒකින්ද අපිත් එක්ක මොකද්ද මල්ලි කරන්නේ මේකට? කරන දේ නෙවෙයි අපිත් එක්ක ඉස්සලා කතා කරන්න. නෑ ඒක මට අවුලක් නැහැ. ඉතින් දැන් ඔය මාලිකාලා කරන දේවලුත් පේනවනේ. ඒක
එකතු වෙලා වෙන්නේ මාව කපලා ඔයා කිව්වා මිස් ඇවිල්ලා විල්ලා මොකද්ද? ඔයාගේ නම්බර කීයක්වත් දාලා නැහැ කිසි කෙනෙක් කිව්වා. හරිද? හරි අපි මේ කතා කරමු ගවිල්ලා. දැන් මෙයාට සල්ලි දාලා තියෙන ඔබතුමීටනේ. ඒක මම නෑ කිව්වේ. නෑ කියන්නේ නෑනේ. හරිද? අපිට වෙන කිසි දෙයක් අදාළ නෑ. හරිද? නැත්තම් මේ වෙනකොට ඔයාට සල්ලි දාපු ලක්ෂ 9 11 දාපුවා මම දැන් ගෙන්නන්නම්. හරිද? දැන් ගෙන්නන්නම් මෙතෙට. හරිද? දැන් එනවටක් ගන්නකොට හොඳ. ඒ කිසි අපි දෙයක් අදාළ නෑ හොඳ. මට වෙද මහත්තයෝ කරන මට ප්‍රසාද අදාළ නෑ. මේ ළමයාගේ ප්‍රශ්නේ විසඳන්න ඕන ඔබතුමිය හොඳ. අපි වීඩියෝ කරත් මෙව්ව කරත් මොනවා කරත් ඇවිල්ලා විරලා දන්නවනේ මාලික අච්චර බිව්වා දෙවිලා සල්ලි නැහැ කොට පස්සේ රුපියල් 40000කුත් මම දැම්මා හොඳේ එද මම දැන් රුපියල් 40000ක් දැම්මා මට ඔය එදත් කිව්වා මම මරන්න මගේ ලක්ෂ 5ක් කිනවද පිස්සු මිනිහා මගේ ඔයාව මරන්නවද එයා කියනවා මාව මරන්න ඔයා ලක්ෂ 5ක් යාට දෙන්නම් කිව්වලු මේ රෙකෝඩින් ඔක්කොම තියෙනවා මම දෙයියෝ බුදුන් අදහන මනුස්සයෙක් හරි දෙයියෝ බුදුන් අදහන මෙව්ව කරාට මිස් ඇවිල්ලා මේ අහන්නකො මිස් ඇවිල්ලා අහන්නකො ගාව රෙකෝඩින් තියෙනවා කතා අන්න රෙකෝඩින් ඔව් දැන් ඒ කේස් එකත් පොඩ්ඩක් මම කියන්නේ විනාඩියක් අහන්නකො මම ඔයා දන්නවද මේ ඊයේ පෙරේද කට්ටියක් අල්ලගෙන හරිද මට ඇරස් කරන්න පොලිසිය කෙනා ආරව එනවලු වෙන මම කොහෙ එන්න කියන්නේ හරි ඒකත් මම දන්නවා හරිද මිස් මේ මාව ඔයා ලක්ෂ 5ක් දෙවේ ලක්ෂ 50ක් දීලා මරනවා කිව්වා මම බය නෑ හොඳේ හරිද ඒ රෙකෝඩින් වලට ගොඩක් ප්‍රශ්න කරන්න පුළුවන් ඒ කිසි දෙයක් අපිට අදාළ නැහැ හරිද මේ කොල්ලා මේ ණයට සල්ලි අරගෙන අමිලකින් සල්ලි කතා කරලා ඔයාට කිව්වා ප්‍රසාද් මට ඇත්ත කියන්න පුතේ ඔයාගේ නිව්සීලන්ත වැඩේ මොකද වෙන්නේ කියලා. අහුවද නැත්ද කියන්නකෝ මම. හරි මිස් මේ අහන්නකෝ මට මෙන්න උත්තරයක් දෙන්න ඇවිල්ලා. ඔයා මෙයාගෙන් සල්ලි අරන් ටෙරන්ස් දැම්මනම් හරිද? එතකොට මෙයා ටෙරන්ස්ට සල්ලි කීයක් දුන්නද? ටෙරන්ස් ඊට පස්සේදී ඔය වැඩ වලට දීලා තියෙනවා මේ ඔයා ආයි දුන්නද? එතකොට මෙයාට ඩිරෙක්ට් දෙන්න දුන්නා සල්ලි ටෙරන්ස්ට. ඉතින් මාලිකානේ විදු මහත්තයා මෙයා හරි මිස් අපිට කිසි දෙයක් නෑ. මම මේ දැන් කියන අරමම කිසි දෙයක් වැඩක් නෑ මිස් ඇවිල්ලා මේ අහිංසක දරුවෝ හරිද මේගොල්ලන්ට ගෙවල් වලට යන්න විදියක් නැතුව ඉන්නවා කිසි දෙයක් නැතුව ඉන්නවා ඇවිල්ලා ඒකින්ද කරුණා කරලා මෙයාගේ ප්‍රශ්නේ බේරන්න අපිට කාගේවත් ප්‍රශ්න වැඩක් නැහැ. අපි ඔයාලට කතා කරන්නෙත් නැහැ. ආපහු එන්නෙත් නැහැ. මම එදා කිව්වානේ ප්‍රසාදට මම එදා මුලින්ම වෙද මහත්තයා මට කතා කරා. ඔව් හරිද? ප්‍රසාද් මේ අපිට කිසි දෙයක් අදාළ නැහැ මිස් ඇවිල්ලා ටේලන්ස් අරේ මාළේ කිසි දෙයක් අදාළ නැහැ. කොල්ලගේ ප්‍රශ්නේ විසඳෙන්න ඕන මිස් හොඳේ. එහෙම නැති වුණොත් ඔයා දැන් කියන්න ඇවිල්ලා මෙයා මං අද බෑ CID එකෙන් ගිහලා මෙව්ව කරනවා ඇවිල්ලා විරලා අනිත් ළමයින්ව මෙතෙට මම ගෙන්නනවා. මට ඒක ප්‍රශ්නයක් හරි ඒ ඔයාලට ප්‍රශ්නයක් නේද? හරි සල්ලි දාපුවා ඒව කතන්දර අපිට වැඩක් නැහැ. හරි ආහත් චොට්ට මට කතා කරන්න දෙන්නකෝ. හරි ඔයාලා කතා කරන්නේ ගේම් ගහන්නේ. මම නම් හරි ඔයාගේ පුතාගේ නම්බරට සල්ලි දාලා තිනවා. මම කිසි කෙනෙකුට ගේම් ගන්න එහෙම ගන්න මම මාරු වෙන්න එපේ. මගේ ටෙලිෆෝන් නම්බර මම වෙනස් කළා නැහැ මගේ ඒවල මාරු කරන පුතා එදා ඉඳන් ආවේ මෙහෙට. ඒක ඔයාට කවුද සල්ලි දාන්න කියලා මාලිකා මේ ගෙදර. පුතා මෙහෙට එනකොට මාලිකා මෙහෙ හිටියේ ඇත්ත කතාව. ඔයගොල්ලෝ බලන්න. ඔය දැන් මාලිකා කවුද කෝඩ් දෙකක් ඔයාට දුන්නා කියලා බිල්ල ස්ටේට්මන්ට් ටික මට ඒවල තියෙනවනේ බිල්ල වියලා. කමන්නේ. හරි අපිට ඒව දාලා නැහැ. අපිට දාලා අපි දීලා තියෙන ඊශ්‍රායල් යවන්නේ උන්ට මම කරලා තියෙන වෙද මහත්තයා මේ වෙද්දි මට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ඔයාට ප්‍රශ්නයක් නැත්නම් කමන්නේ. දැන් ඔයා කියන මේකට උත්තරයක් දෙන්න. මේ කොල්ලගේ ලක්ෂ 20 ඔයා දැන් දෙන්න කොහොමද මෙව්ව වෙන්නේ? ඊළඟ අපේ කතාව වැඩක් නැහැ. අපිට මේ අද දවසේ ඇතුළතදී ඇවිල්ලා ලක්ෂ 10ක් කොල්ලන් ලැබෙන්න ඕන. අද දවසේ මම කොහොමද මේ හරි කොහොමෙන් හරිවා කරෙන්න ඕන. එච්චරයි. දැන් මම මේ ළමට කලින් දෙනවා. හරිද? ඔයගොල්ලෝ නෑ කියන්න බෑනේ සල්ලි අරගෙන. මම කාගවත් හරියට මං ගාවට ෆයිල් පිටින් තියෙනවා. මේ ෆයිල් වැඩක් නෑ. හරි ඔයගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ? ඔයගොල්ලෝ මිනිස්සුන්ට ලොකු අසාධාරණයක් මිස් කරලා තියෙන්නේ ඇවිල්ලා. මම නම් ඔයාව මට ටෙරස් කොට ගෙන ටෙරස් පිළිගත්තද පුතේ නැද්ද කියන්නකෝ මම සතුටුද නැද්ද කියලා. ඔව් එයා කියන්නේ එයා දැන් නෙමෙයි. දැන් යාට මොන දෙයක් කියන්න මම එදා පිළිගත්තද නැද්ද කියන්නකෝ. අපිට ටෙරස් කතා වඩන්න නෑ මිස් ඇවිල්ලා. අපිට අදාළ වෙන්නේ ඔයාගත්තු ලක්ෂ 20 දෙන්නකෝ. ඔයාට පිළිගත්තද නැද්ද ටෙරස්? එදා ඒ සල්ලි ගත්ත කිව්වා. හරි ඔය ඒක වැඩක් නෑ අපිට ඔයාගත්තු ලක්ෂ 20 අපිට දෙන්න. ඔයා ටෙරස් ගන්න කොල්ලද? මාලිකාට දෙන්නකෝ. ටෙරස් උසන්නේ නැද්ද? මාලිකාට ගන්නකෝ. මාලිකාට ගන්නකෝ. පුතේ වයින් ගන්න මාලිකාට. මාලිකාට ගන්න.
අපිට කිසි දෙයක් අදාළ නැහැ. මෙන්න කොල්ලේ ප්‍රශ්න විසඳන්න ඔයා. එච්චරයි. මල්ලි මේ වගේ දැන් ලක්ෂ 10ක් ඉල්ලනවා. හරිද? ටෙරස් එක යන්න මේවට මොන හරි කරන්න කියලා නේද? අපි ටෙරස් එක සල්ලි දුන්නානේ මම දැන් කොහෙන්ද ලක්ෂ 10ව දෙන්නේ මිනිස්සුන්ට. මෙතන ඇවිල්ලා වීඩියෝ කරනවා. හරි කරදරයක් යන්නේ මල්ලි මේක මට. ඈ ඔයා නිර්දෝෂනව ප්‍රශ්නයක් නැහැ නේ මිස්සල් කියලා. වදයක් මේක නේද? මාර වදේ කියන්නේ වදේ ඕගොල්ලෝ ගහගෙන ඉන්නේ. පවුනේ මේ ළමයි. මේ ළමයිගේ සල්ලි අරන් මූව මේ ළමයා අර ගල්කි සොවිතේ නිසා මූව පිළිගත්තා සල්ලි ගත්ත බවට. ඊට පස්සෙත් මෙයා ආයි සල්ලි දීලා ටෙරස් ඒක මම දන්නේ මේ දැන්. ඊට පස්සෙත් ඒ ටෙරස් මේ ළමයාගේ සල්ලි අරන් තියනවලු. ඒකත් ඔයාට අදාළ නැහැ. කීයක්ද පුතේ දුන්නේ? ඒක අදාළ නැහැ මිස්සාට. මේ කියන්නේ ඒව අදාළ නැහැ ඇවිල්ලා බිල්ල. ඔයා මේ ප්‍රශ්නේ විසඳන්න ඔයාගේ ප්‍රශ්නේ. ඔයාගත්තු ලක්ෂ 20. ඈ මොකද මල්ලි? රයිට්. ඔව් දැන් ඉතින් මේ මෙතන ඇවිල්ලා කියනවා දැන් ලක්ෂ 10ක් අද දෙන්න මං කොහෙන්ද යන්නද මම ලක්ෂ 10 වද මට මට කතා කරේම නෑ. ඒක හරි. අඩුව තනින් කිව්වා නම් මිස් මේම දෙයක් වෙනවා අම්මේ මේම කියලා ඔයා එහෙමවත් මට කතා කරේ නෑ. නෑ කතා කරේ නෑ ඒකයි මම එදත් එද මහත්තයා මේ අහිංසකයි මිස් හොඳ දන්නවද මේ කුරුළු පැටවු වගේ දරුවෝ මේ හොඳේ මේ කුරුළු පැටවු වගේ දරුවෝ මිනිස්සුන්ට අහු වෙනවා මෙව්ව වෙනවා ඇවිල්ලා හරිද තේරුණා වීඩියෝ කරගෙන යන්න මේ මම වරදක් කළා නෑ. හරි වරද කරලා තියෙනවලු පුතේ දැන් අවුරුදු කීයක් වෙනවද සල්ලි දීලා අවුරුදු ගණන් නෑ. කියනවා කොච්චර 8ක් 9ක් මාස 8ක් 9ක් වෙනවා සල්ලි දෙල ලක්ෂ 20 දීලා ඔයා කෑවොත් මොකද කරේ ඔයා ටෙරස් එක අපිට වැඩක් නැහැ ඒක නෑ මිස් නෑ හරිද හරි ගෙන්න ගන්න මෙයාකට ඕන දෙයක් කරගන්න ඇවිල්ලා 15 දින යනකොට මිස් ඇවිල්ලා අනිවාර්යයෙන් ලක්ෂ 15ක් දරුවට ඕන දරුවගේ ටැක්ටේ බේර ගන්න හොඳේ හරිද මෙව්ව එකක් නෙවෙයි එහෙම නෝත් 16 දින මම ඔයාගේ වීඩියෝ එක දානවා රටවල මෙව්ව වෙන දානවා ඇවිල්ලා හරිද නැත්තම් දාන්න නැහැ කිව්වොත් දාන්නෙම නැහැ හොඳේ හරිද ඒකින්ද ඔයාගේ බල පුරුවන්කාරකම් මෙව්ව කරලා වියලා රනිල් ආණ්ඩුවකදී පුළුවන් වෙන්න පුළුවන් හොඳේ HPලා අඳුරගත්තාට අපිට ප්‍රශ්නයක් නැහැ හොඳේ හරිද අනික ඇවිල්ලා ඔයාගේ මල්ලියදා මට කතා කරා පොලිසියේ ඔයාගේ මල්ලිගෙට කිව්වා පොලිසිය මෙවයි කියලා වියලා ඒසදී පොලිස්පතිකා වැඩ කරනවා කියලා වියලා හරිද ඔව් ඊට පස්සේ යා කතා කරලා විස්තර කරලා වියලා ඊට පස්සේ යාට ගත්තාට පස්සේ යා නෙවෙයි කිව්වා ඒ රෙකෝඩින් ඔක්කොම මයිලක තියෙනවා හරිද ඔයා නෙවෙයි කියලා කිව්වා ඊට පස්සේ ඇවිල්ලා ඒ කියන්නේ එතනදී සාක්ෂි මෙව්ව වෙනවා SPලාට OICලාට එයා හරහා තමයි ඕගොල්ලෝ සල්ලි දීලා දේවල් යටපහගත්තේ කියලා ඔප්පු වෙනවා හොඳේ තේරුණාද එහෙම කරන්න එපා මිස් ඇවිල්ලා ඔයත් ඕ අරගෙන ඔයාගේ දරුවන්ට කන්න දුන්නේ මේ බල්ලන්ටවත් කන්න දෙන්න එපා මේ බල්ලන්ටවත් කන්න දෙන්න එපා තේරුණාද අහිංසක දරුවෝ මේ දරුවන්ගේ අනාගතේ එහෙමමයි මුන් කුඩුකාරයෝ වෙන්නේ පාතාල සම්බන්ධ වෙන්නේ ඇයි පාතාල සම්බන්ධ ඔක්කොම ඉස්සෙල්ලා සල්ලි දීලා තිනවා රට යන්න ලංකාවේ 130ක් විතර ඇවිල්ලා මිනිස්සු හවුවිලා තිනවා මේ රට යන්න ඒකල එක්කම අසරණලා ඉන්නේ පංගොක් කරලා පාතාලේ ෂූටර්ලා වෙලා තිනවා උන් ඇවිල්ලා කුඩුකාරයෝ වෙලා තිනවා ඇයි ඕගොල්ලෝ වැඩි හිටියෝ අපි මේ දරුවන්ට මෙහෙම කරලා හරියනවද මේ දරුවන්ගේ අනාගතේ මොකද්ද මේ අනාගතය අපි සම්පූර්ණ ඕගොල්ලෝ නැති කරා මේ කොල්ල අසරණයි මෙයාට මම කිව්වා දෙන්න මොකද මෙයා මේ කෙල්ලෝ අවුරුදු 20 25 කෙල්ලෝ හරිද මුන් අනාගතයිනේ ඇයි ඕගොල්ලෝ එහෙම කරන්නේ දරුවන්ගේ අනාගතය ওই විදිහට හදන්නේ බලන්න කොච්චර කැතද කියලා වියලා හරිද ඕගොල්ලෝ සල්ලි ගත්තා නම් ඒක විදිහට කරන ඒ සල්ලි සුරක්ෂිතව තියන්න ඕන යවන්න මිස් අපිට 15 වෙනි යනකොට කියනවා නම් මෙව ඒගොල්ලෝ ඉච්චරයි උදේ නෑ දැන් ඔයා ඔක කිව්වද ඉවරනේ ඩුක් ගන්නකොට ඔව් ආතලස් මොකද කියන්නේ මම කවුද මොනවද කියලා තියෙන කතා කරලා මේ දැනුත් ගත්තා ෆෝන් ආන්සර් කරන්නේ නැහැ හැබැයි දැන් නම් මල්ලි මම ලවුඩ් ස්පීකර් ඔන් කරලා ඉන්නේ සල්ලි දෙනවා කියලා බෝල වාට කිව්වල කර මොකද කියන්නේ කාගේද මෙතන මහත්තයා කාගේ සල්ලි පෙරේද මේ දරුවාගේ මෙයාගේ සල්ලි දෙනවා කියලා කතා මෙයාකට කතා කරේවත් නැහැ අර ටෙරස් කියන්නේ බොරු අතින් අල්ල ඇවිත් උන මිනිහෙක් කියන්නේ අපිට එකක් කියනවා මේ මිනිස්සුන්ට ටෙරස් කියන්නේ මල්ලි බොරු කොට කතා කරන්නේ මෙතන මහත්තයත් එක්ක හෙලෝ ටෙරස් කියන්නේ මල්ලි බොරු අතින් අල්ල ඇවිත් උන මිනිස්සෙක් හොඳේ ඔයාට එකක් කියනවා අරයට එකක් කියනවා මාලිකාට එකක් කියනවා ශාලිකාට එකක් කියනවා
හරිද? හොර ගෑයන් ටිකක් කියනවා, අම්මට එකක් කියනවා, තාත්තට එකක් කියනවා. ඕව තමයි කියන්නේ ඔද. හරි ඕක ඔබ විශ්වාස කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. හරිද? මල්ලි අපිට ටෙරන්ස් වැඩකුත් නැහැ, මාලිකා වැඩකුත් නැහැ, කිසි කෙනෙකුත් වැඩක් නැහැ. හොඳේ? අපිට අදාළ වෙන්නේ අපේ කොල්ලන්ගේ ගත්තු ලක්ෂ 20 විතරයි අදාළ වෙන්නේ. හොඳේ? ඇයි ටෙරන්ස් නෙවෙයි ඇවිල්ලා කියලා මේ අපේ මේ ඉන්න ගෙදර ශාලිකා ශාමලි ශාලිකාලා ශාමලිකාලා අමාලිලා තමයි ඔක්කොම ඉන්නේ හොඳේ අමාලි නේද ඔයා අයියෝ ආයි පංච ගෑනේ නියත් එක්ක ඔක්කොම නම් පටලවනවා නම මොකද ඔයාගේ නම ඒක ශාමලි මේ මල්ලි ඔයා පොඩ්ඩක් ටෙරන්ස් කියන්නේ මේ මල්ලි පොඩ යන්න බං ඔක හම්බෙන්නේ කොල්ලෝ පව් මේ ට්‍රැක්ටර් එකක් ඉන්න වෙන්නේලා මාමා මරා ගන්න එනවා කියලා ලොකු ප්‍රශ්න මල්ලි පව් ඉතින් මේ අයින්සක ළමයින්ගේ සල්ලිනේ බං ඈ පළවෙනි ලක්ෂ 5 දෙනකොට මම ඔයාට කියලා ගියා ඔයා ලක්ෂ 5ට දීලා තින්නේ ඒකට ටික account එකට දාලා තියෙන්නේ ඔක්කොම බැංකු ස්ලිප් කියනවනේ මං ගාව දෙල්ලිට ඔව් කතා කළා කියන්නේ මේ මහත්තයාත් අපේ ගෙදර ඇවිල්ලා ඉන්න එයා තනිකර බොරුවක් කියන්නේ මේ ඔයාට සාමලා ගෙදර ඇවිල්ලා සල්ලි අරගන්න යනවා ශාමලි ඔය ඔක්කොම බෝලි පාස් කරනවා ඔයා මෙහාට බෝලි පාස් කරනවා ටෙරන්ස් අරයට බෝලි පාස් කරනවා එයා එහෙම බෝලි පාස් කරනවා අන්තිම කට්ටිය බෝලි පාස් කරලා ටෙරන්ස් කතා කරන්නේ ඔව් කොහෙද හරි හා ටෙලස් මම කතානේ වෙද මහත්තයා කතා කරන්නේ මේ ඔයා මේ ප්‍රසාද් දාපු සල්ලි ශාලිකාට දාපු සල්ලි සාමලියට දාපු සල්ලි ඔයාගේ account එකට දාලා තියෙනවද අර account එකට අමිසි මුදලක් දාලා තියෙනවනේ ඒක නෑ කියලා නෑනේ මම කවදාවත් ප්‍රසාදට ඒ කියන්නේ ප්‍රසාද්ගේ සල්ලි දැම්මේ ඒ සල්ලි කැනඩාවට යන්න දාපු සල්ලිනේ මේගොල්ලෝ කැනඩා යන්න කැමති පුළානේ අන්තිම මොහොතේ මම ඔක්කොම ටික කරන්නේ කෙලස් මං අහන්නේ ඒකද මේ ප්‍රසාද් දාපු සල්ලි කියලා ඔයාට ශාමලි දාලා තියෙනවද ප්‍රසාද් සාමලියට දාපු වගේ මේ සාමලිය මට කියන්න දැම්මේ කියලා සාමලියට මම රිටර්න් කරපුවක් තියෙනවා මම ඒ රිසිප්ට් එකක් දෙවන්නම් සාමලිය මගේ යුතුමට දාපු සල්ලි ඔන්න ශාමලි ඔයාව එහෙට දෙහිවල ගල්කිස්ස පොලිසියට එක්කයි යනවා හොඳේ මොකද්ද ඔයාව ගල්කිස්ස පොලිසියට එක්කයි යනවා ශාමලි ඒක ගන්න කියන්නේ ප්‍රශ්න නැහැ නේ ඒක අවුලක් නෑ මට අවුලක් නෑනේ නේද ප්‍රශ්න විසඳ ගන්න එයාට කියන්නේ ප්‍රසාද් දෙනුවෙන් දාපු සල්ලි ටික ප්‍රසාද් ඥාට දීපු සල්ලි ඔයාට දාලා තියෙනවද ලක්ෂ 8යි ගානක් දාලා දෙනවා එයාට කියනවා විතර දීලා ෆොටෝකෝපි ටික මගේ රිපෝට් දාලා ටික ගන්න එයාගේ ෆොටෝකෝපි ටික ඒව හරි ඒ ටික අරගෙන ඔයා ලියුමක් හරි ගස්සගෙන එතකොට ඒක අපිට කතා කරගෙන ඔයා දෙන්න ඒ ටික මෙයා මේ ඉතුරු ටික ඉල්ල ගන්න. එතකොට හරිනේ. එයා ඉතුරු ටික දෙන්නකෝ මෙයාගේ ඉතුරු ටික ගන්න. මේ කවුද ටෙලන්ස් දැන් අපිට මෙහෙම දෙයක් තියෙනවනේ ඇවිල්ලා දැන් ඔයාට කවුරු හරි සල්ලි දැම්මම නම් මෙව්ව කරා නම් ඇවිල්ලා ඔයා අරයට මෙයාට දුන්නා කියලා වග උත්තර කියලා හරියක් නැහනේ. ගත්තු මිනිහ හැබැයි වග උත්තර කියන්න. අර ඔයා වගේ උත්තර කියන්නේ ඔයා සාමලිත් එක්ක බලන්න. සාමලිට අපිට සල්ලි දැම්මේ. ඒකින්ද මේ ඒ සල්ලි මෙයාගෙන් අපි ඊට වෙනකොට අපිට අය වෙන්න ඕන. හරි කියන්න ඕක. ඈ දැන් මොකද පුතේ මගේ නියමයක් මොකද කියලා එයා දාපු ඔක්කොමටම 8මාරක් දීලා දැන් මම වාට බැංකු ෂිප් ටික ඔක්කොම දෙවුවානේ ඒක ඒ ගානත් මං එයාට හදලා යවුවා. එයා කියන්නේ නෑලු එහෙම නෑලු. දාලා තියෙනවා නම් මම ඒක වගකීමෙන් සල්ලි අරන් දෙන්න ඕනේ. අපි මේ ස්ථානයෙන් පිට වෙනවා. මේ ශාමලි මෙන්න පොඩ්ඩක්. අර මෙන්න ශාමලි බැලම ඉන්නවා. එහෙනම් ඒක ගෙදරින් අපි ගන්න වීඩියෝ එකක් ඉවරයි නේද? අපි පිට වෙන්න යන්නේ. අයින්සක කොල්ලෙක් වෙනින් තමයි පෙනී සිටින්නේ. ඒ කොල්ලට වෙච්ච අසාධාරණයක් ක්‍රමයෙන් ලක්ෂ 20ක් අරගෙන ඒ දරුවා අද අසරණ තත්ත්වයට පත් වෙලා තිනවා. මේගොල්ලන් ගෙදරට අපි ආවා. ඇවිල්ලා
සල්ලි දෙන්න මෙව්වා වුණා 15 වෙනිදා වෙනකොට අපේ සල්ලි ලක්ෂ 20 ලක්ෂ අඩන්න එපා උදේ අල්ල වෙලා නැහැ. හරිද? ලක්ෂ 10ක් දෙන්න පොරොන්දු වුණා. ඔබතුමී 15 වෙනිදා ලක්ෂ 10ක් දෙන්න පොරොන්දු වෙච්ච එක ගැන සතුටු වෙනවා අපි හොඳේ. අවංකවම උඩ ගරු කරනවා හොඳේ. ඒකින්ද මේ බෑග් ආයේද? හරි. මේ වෙන හදන්න එපා මිස් ඇවිල්ලා. හරිද? ඒකින්ද ආපහු මිනිසුන්ට ගිනිගින්නක් දෙන්න එපා මිනිස්සුන් දෙය තමන්ගේ දරුවන්ට දුන්නා වගේ. දීලා තින්න එක ඇති හොඳටම හොඳේ. කෙනෙකුට දෙන්නෙත් නැහැ. දාගන්න බලන්න. මේ ශාමිලි මිස් ඇවිල්ලා මේ දුප්පත් එහෙම නැහැ. හොඳ ගියක් දොරක් තියෙනවා. තට්ටු දෙක විතර ගහලා විරලා මේ හරි ලස්සන මෙව කරලා තියෙනවා. ඔව් ඉන්න බැරි වෙයි ඇවිල්ලා ඉතින් ඕම කරොත් ඒ ඇවිල්ලා විරලා ඔව් අනිවාර්යයෙන් මිස් ඇවිල්ලා කරන්න ඕන. අනිත් එක කිසිම අදාළ නැහැ ඇවිල්ලා දන්නවනේ අද වීඩියෝ එක ලක්ෂ 2ක් විතර බලලා තියෙනවා. කාගේද ශාමලිගේ කවුද මේ අරයාගේ වීඩියෝ එක ඇවිල්ලා ලක්ෂ 2ක් විතර බලලා තිනවා. දැන් ඉන්න තැනකුත් නැහැ. කොහෙද ඉන්නේ? තැන් ගල ගෙවල් ඉන්නේ. සත පහක් කිසි කෙනෙක් දෙන්නෙත් නැහැ. මෙවකට නැහැ. මෙවල දින ලස්සන ගේ උනාට මේ කුලියට නෙවෙයි වයින් වයි ගේ මේක. කොයිල බලන්නකෝ. ඈ? කොයිල බලන්න. මේ රෙන්ඩ් කීයද? කොයිල බලන්න. හරිද? මෙයා කළා. ඕගොල්ලෝ කොච්චර වංචා කරලා මිස් ඇවිල්ලා මෙයා කරද්ද ඕගොල්ලෝ ටික කියලා ඕගොල්ලෝ ගියක්වත් දොරක්වත් හදාගන්න නැහැ නේ බලනකොට. ඇයි එහෙම කරන්නේ? ඒ කියන්නේ මිස් වැඩේ මොකක්ද දන්නවද? වංචා කරනකොට ඇවිල්ලා විරලා. හරිද? වංචා කරනකොට ඇවිල්ලා මිස් වෙන මේ වැඩ කරන්න. වංචා කරනකොට මොකක්ද දන්නවද? ඒ සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. අයියේ. ඒ සල්ලි හැංගෙන්න මදි. හරිද? හරිද? අපි ලැහැත්තිලායි මොකක්ද ඇවිල්ලා විරලා කට්ටි කියලා පදිංචි කරන්න මේ. හරිද? අම්මා බල්ලා. අය කතා දෙයක් නෑ ඇවිල්ලා. ඒකින්ද මිස් ඇවිල්ලා. හරි ඔප් කරලා තින්නේ. හරිද? සවුන්ඩ් එක. හරිද? හරි නෑ තමයි ඇවිල්ලා විරලා. හරිද? ගමේ ඉන්න බැරි වෙයි. හොඳ 15 මෙවරේ. එහෙම කතා කරන්නේ. අනේ එහෙම තමයි මම කතා කරන්නේ. මෙවරේ. ඒ හුරුතල් මේ පැත්තේ මේ ඔළුවට ගාලා ටොකු වරින්නේ නැහැ මිස් අපි හොඳේ. හරිද? අනිත් ටොක්ක ගෙලින්ම අනිනවා. හරිද? හරිද? 15 වෙනිදා වෙනකොට 16 වෙනිදා. මල්ලි අපිට යන්න දින හන්දියට ඉන්නකෝ. බුල ඉන්නවල. කෑනි යා පුරනවා යා අන්න. ශාමිලි මිස් එහෙනම් අපි යනවා. හරිද? මේ 15 වෙනිදාට 15 වෙනිදාට හරිද? අපිට එකල වෙනුණා 16 මෙහෙ හොඳේ. හරි? පුස්සන්න දෙපිට අපි ගියා හොඳේ. හරි ඕකේ. නයිටි පිටින්ලු ගත්තේ. යකෝ ගේට්වේටි මොකද නයිටි පිටින් ඇවිල්ලා? ඈ? ඉතින් ඒකෙන් වීඩියෝ කරන්න සිද්ධ වුණා. කරන්න දෙයක් නැහැ. ඈ? ඔන්නෝකයි තත්ත්වේ. මේ ශාලිකා කියන කාන්තාවගේ මල්ලි කෙනෙක් මල්ලි කියලා කතා කරේ ඇවිල්ලා පොලිස්පති ගාව වැඩ කරනවා. පොලිස්පති ගාව වැඩ කරලා මට කෝල් එකක් ගන්නවා විස්තර කතා කරනවා. ඔව් සුවදෝ ඉස්සල්ලා කතා කරා. ඊට පස්සේ ඔව් මට තර්ජනය කරනවා මරනවා මෙව්ව කරනවා මාව වතුරු දහම් කරනවා මෙහෙමයි පැය 24ක් යන ඉස්සලා කියලා. ඒ සම්බන්ධව මම එයාගේ වීඩියෝ එකක් කරන් තියෙනවා. පොලිස්පතිතුමාගේ ෆොටෝ එක දාගෙන එයාගේ ෆෝන් එකට දාගෙන තියෙන්නේ පොලිස්පතිතුමාගේ ෆොටෝ එක දාගෙන තියෙන්නේ. ඔහු පොලිස්පති ගාව වැඩ කරන නිලධාරියෙක් විදියට තමයි කටයුතු කරන්නේ. ඔහු ධම්මගෙන තමයි මේ මිනිස්සුන්ට තර්ජනය කරන්නේ. මෙන්න මේ මට බයින් එක්කෙනා වැඩ කරන්නේ පොලිස්පති ගාවලු. මෙන්න පොලිස්පති ගාවේ ඉන්න මිනිස්සෙක් කතා කරන හැටි හොඳේ. මෙයාගේ නම්බර කරේ මේ තියෙන්නේ මේ පොලිස්පතිත් එක්ක කේක් ගෙඩියක් කපන එකක් තමයි දාගෙන මේ විදිහට මෙයා කරන්නේ. මෙන්න බලන්න හොඳේ. බලමු මෙයා දැන් කියන්නේ මොනවද කියලා. පොලිස්පතිගේ ෆොටෝ දාගෙන මෙයා කරගෙන මේගොල්ලෝ ගහන ගේම් හොඳේ. මෙයා පොලිසියලු වැඩ කරන්නේ හොඳේ. හෙලෝ ආලිකාට විරුද්ධව දැන්න තියෙනවා පියවරව එකේ ලක්ෂ 29 කේසයක්. උඹ දානවද? දානවා. දැන් දානවද? දානවා. ඇයි අර පරණ වීඩියෝ ගයින් කළේ? ඇයි අපිට සල්ලි දුන්නද? යකෝ බලපිය තියනවද නැද්ද කියලා වීඩියෝ එක. මේ දැන් තමන් ඇවිල්ලා තමන්ගේ මේ මෙව්වගේ තියෙන්නේ පොලිස්පතිගේ ෆොටෝ ගහගෙන එදා ඔයා මට කතා කරෙත් ඔයානේ නේද? ඔව්. එදා කතා කරෙත් ඇවිල්ලා මාලිකා මෙහෙම හිටියා කියලා මට ඔයානේ. හරි දැන් ඔයා පොලිස්පති ගාවනේ ඉන්නේ නේද? ඒ වුණාට කන්නේ මේ රාතම් බෙරි ගන්න. තෝගේ ධම්ම මොකද්ද බල? දැන් පුළුවන්. දුන්නම කන්නද? මට මේ හරිද? ඒක ඉන්න මාලිකා විනියා මට කතා කළා තමා වෙල්ලුවා. මහේෂ් කියන පොල්ලයා තමා වෙල්ලුවා කතා
කියලා. ගත්තා ඒක ඊට. හරිද? ගත්තා මේ පගේ ෆෝන් කට්ට. අද වෙනෝ. ඔබට මං කියන්නේ ගෑස් දාන්න නෙමෙයි. මේ ඉස්සල්ලාම හાર્ට් ඇටැක් වලට ඔයාගෙන ඉඳලා ගහන ගැහිල්ලට හાર્ට් ඇටැක් වලට මට කොහමද ගහන්නේ? මං බයිලා නෑ. කොහමද ගහන්නේ? ඉතින් මම ඒක නම්බර කිව්වේ. උඹට මම ඒකයි කිව්වේ මේක රෙකෝඩින් දාගන්න. කොහමද ගහන්නේ? මේ ආබා අපි රට හාවුනේ මේ ආහා. හරිද? මීමින්න වෙන්නේ නැති නේද? හරිද? උඹ මීමින්නෙක් වගේ වල පෙහෙද විදියට. ඒකලා මේ තනි ගෑණියෙක් ඉන්නකලා කියලා වීඩියෝ කරන්න. මීමින්නෙක් වෙන්නේ නැති නේද? මොකක්ද ලයිසන්ස් එක? ලයිසන් එක කොම් පෙන්නන්න පොඩ්ඩක් ඉදාග. පෙන්න බා. පෙන්න බා. මේතරේ තමයි උඹ කන්නේ ගා. උඹ මට වීඩියෝ කෝල් එකක් ගනින්කො පෙන්නන්න. අද දරුවා බල්ල. උඹට දරුවොත් ඉන්නවද? දනගත්තලා. මාගේ දරුවා බල්ල හත්යි. මං පොන්නේ. මොකක්ද කරන්නේ? ඉතෝමනේ දෝ හිරේ දාලා ගන්න. ඉරේ දාලා. ඒකට කපල් ලෑප්පක් ඇවිල්ලා වෙන. දැන් උඹ මට ගහනවා කිව්වේ මොකද්ද? උඹ මට ගහනවා කිව්වේ? ගන්නේ උඹට මොකද්ද තියෙන අයිතිය? උඹ මට වෙඩි තියනවද? ගෑණියෙක් ඉන්න ගෙදරට ගිහලා උඹ මට වෙඩි තියනවද? නයිට් පිටින් ඉන්න ගෑණියෙක්. අර උඹ මට වෙඩි තියනවද? අර පොලිසියට දැන් මං ගන්නවා. දැන් උඹ වාසින කතා කරනවා. මට ඇයි වයිස් කතා කරන්නේ මම? කැරිපොන්නේ. මං මොකද වයිස් කතා කරන්නේ? පොඩි මං අද දෙකයි මං වාසින ගන්න නීතිය. හරි අහගනින්කෝ. උඹ දැන් ආගඩි නීතිය. නීතිය ආගඩි. ඉන්නවයි. කැරිපොන්නේ ඉතින් ඇති මේ අපි මේ මනුස්සකමට ඉස්සෙල්ලා කතා කරපුවා. ඔය පිගානකටද මං ගහන්නේ? මේ ඕන්නේ ඉතින් මේ උත්ත අපිට ඕන පැත්තක් තියෙනවා. ඕන පැත්තක්. හරිද? උඹ චොප්පේද? ඉතින් ඉන්න මේ උඹ මේ පකේ මේ වීඩියෝ මේ උඹ චොප්පේද කියන්නේ? YouTube කරලා කියලා අපි බය කියලා. චොප්පේ මේ හොර හැත්ත තොපි ඇවිල්ලා මිනිස්සුන්ට යකෝ ගිනි ගෙඩි දීලා දැන් ඕවා පත්තු එකට එන්නේ. මිනිස්සු වැරදි කරනවා. වැරදියට දනුවන් තමයි දෙන්නේ බලාගනිය. මේ ආවා. ඔබ මේක ආවා. ඔබ මාලිකා රුපියල් ආවා. මාලිකා නාදියට. ඒ උනාට කමන්නේ. ඒ උනාට කමන්නේ මේ ලාභම් පිරි ගන්න. තෝගේ නම මොකද්ද බල? ඔබ දැන් පුළුවන්. දුන්නම කන්නද? මට මේ සල්ලි ඉල්ලගෙන ගියාට පස්සේ මේ මල්ලිව දාලා තර්ජනය කරනවා. මේක තමයි යථාර්ථය. මෙන්න මේවා හොයලා බලන්න ඕන, හොයලා බලලා විරලා නීතිමය කටයුතු කරන්න ඕන. එතකොට මේ ගෑණි හැංගිලා හිටියේ කුම්භාවෙන් එළියට ගත්ත මෙන්න මහජනතාව තීරණය කරන්න මුන් වගේ උන් මේ රටේ නීතියට ඉදිරියට ගේනවද නැද්ද කියන එක. තේරුණාද? එතකොට මට චෝදනා කරනවා ඒකෝ වීඩියෝ කරා මෙහෙමයි කියලා උන්ව එළියට ගන්න ඕන අපි. ගන්නතෝ කොහොමද මෙව වෙන්නේ? පොලිසිය පසා දැනගන්න. මෙයාට උදව් කරන පොලිසිය නිලධාරීන් හරියට ඉන්නවා. එතකොට මං ඒ ගිය අවස්ථාවේදී ටක් ගාලා උදේ 7යි ගාන වෙනකොට ගල්කිස්සි අපරාධ අංශයේ වයිස් මහත්තයාට කතා කරා. වයිස් කාට කතා කරාද මන් දන්නේ. වයිස් මහත්තයා කියලා කතා කරේ ඇවිල්ලා වියරලා. එතකොට එයා තොරතුරු ටිකක් දුන්න මොනවා හරි ඇවිල්ලා වියරලා ඊට පස්සේ මම ෆෝන් එක කිව්ලා දුන්නේ නැහැ මට. දෙන්න හදන වයිස් මහත්තයා දෙන්න එපාකෝ. වයිස් මහත්තයා කවුද කියලා මම දන්නේ නැහැ. ගල්කිස්සි අපරාධ අංශයේ වයිස් මහත්තයා ඔබගේ නමත් විකුණුවෙන් තමයි මේකට මෙව්වා කරේ. ඒ ගැන ඔබතුමාට පරීක්ෂණයක් කරන්න පුළුවන්. එතකොට සැහැන්න පොලිස් නිලධාරී මේගොල්ලන්ට උදව් කරනවා, අපරාධකරුවන්ට උදව් කරනවා මේම යනකොට. ඒකින්ද තමයි මේගොල්ලෝ ශක්තිමත්ව මේ විදිහට ඉන්නේ. ඒකින්ද පොලිස් නිලධාරී මහතුන්ට කියනවා මේ වගේ හොරුන්ට පට්ට හොරුන්ට උදව් කරන්න එපා. මේ අහිංසක මිනිස්සුගේ සල්ලි අරගෙන මුන් කහලා බීලා මේ විදිහට ජීවත් වෙන්නේ. එතකොට ඔබලා උදව් කරොත් මොකද වෙන්නේ මේ රටට? අපරාධකරුවන්ට ඔබලා උදව් කරොත් මොකද වෙන්නේ ඇවිල්ලා? මේ වගේ හොරුන්ට ඔබ දන්නවද අද පාතාලේ බිහිවිලා තියන්නේ ඇයි ඒ පාතාල කොල්ලෝ පංගුවක් වෙලාවට හොඳ හිත හොඳ කොල්ලෝ හැබැයි උණ්ඩ වෙලා තියෙන අසාධාරණ මොකද්ද ඇහුවදින් කියන්නේ රට යන්න ලක්ෂ 20ක් දුන්නා 25ක් දුන්නා මට ඔරුන්ට වුණා මේ වෙයින්ද අද මේකට වැටුණා කියලා පංගුවක් වෙලාවට කුඩු ජාවාරම් කරන කොල්ලෝ මොකද්ද වෙලා තියන්නේ රට යන්න හැදුවා මුං කර වැඩේ මොකද්ද ඒ කොල්ලව අනාථ කරා ඒකින්ද ඒ කොල්ල ඒ තත්ත්වයටපත් උනා ඇවිල්ලා තේරුණාද? ඒකින්ද සමාජයේ මොකක් හරි වරදක් වෙච්ච හින්දා තමයි ඔහු වරදක් කරන්නේ. නැත්තම් ඇවිල්ලා හිත හොඳ දරුවෝ හිත හොඳ කොල්ලෝ
හැබැයි මේ අපරාධකාරයෝ මුන් ලංකාවේ 35ක් විතර අහු වෙලා තියෙනවා මේ ඒජන්සි ජහවාරමට. මේ ඒජන්සි කාරෝ එච්චර අමාරුයි දාලා මිනිස්සුන්ව. මේ වීඩියෝ දකිනවා නම් පොලිස්පතිතුමනි මේ වීඩියෝ ඔක්කොම දානවා. මොහු කවුද? ඔබතුමා ළඟද ඉන්නේ? ඔබතුමා ළඟ ඉඳගෙන මිනිස්සුන්ට මෙහෙම ප්‍රහාර එල්ල කරන්න ඔබතුමා දෙනවද? මොහුව නීතිය ඉදිරියට ගේන්න කියන එකයි මම ඔබෙන් ඉල්ලන්නේ ඇවිල්ලා. මේ වගේ ව්‍යාජ ලෙස පොලිස් නිලධාරීන් විදියට පෙනී සිටමින් මිනිස්සුන්ට කරන දේවල් බලන්න. මිනිස්සු තර්ජනය කරනවා මරනවා කියනවා. අහවල් මේමයි මං ගහනවා මේ දැන් මට තර්ජනය කරේ කොහොමද? මාව මරනවා කියලා වියල්ලා. ඒකින්ද කරුණා කරලා වියල්ලා මේවට නීතිය ක්‍රියාත්මක කරන්න. ඔහුගේ පළවෙනි ටික මට රෙකෝඩින් කරගන්න බැරි වුණා. එහෙනම් ජනතාවට ඔබ කියන්නේ ඇවිල්ලා ඔබ මට ශක්තිමත් වෙන්න ඔබගේ ශක්තිය තමයි කමෙන්ට්යක් දාන එක. මේ වැඩසටහන බලන සියලු දෙනාම මේ channel එක subscribe කරන්න ඒකල ඔබලාගේ සහයෝගය දෙන්න. එහෙම දුන්නොත් තමයි මේවා ඉදිරියට ගේන්න පුළුවන්. නැත්තම් මට නතර කරලා දාන එක තමයි මමත් කරන්නේ ඇවිල්ලා. ඔබගෙන් සහයෝගයක් දෙන්න නැත්තම් ඇවිල්ලා මට මේ නතර කරලා දාන්න සිද්ධ වෙනවා. ඒකින්ද මේ කතුර වැඩසටහන ඉදිරියට ගෙනල්ලා තව ඉන්න ලිස්ට් එකේ ගොඩක් සෑහෙන කට්ටියට සල්ලි අරගෙන දුන්නා. මොකද ගිහිල්ලා වීඩියෝ එක කරාට පස්සේ ඇවිල්ලා ඒ සල්ලි දෙන්න පොරොන්දු වෙලා සල්ලි දීලා තියෙනවා මේ වෙනකොට ඇවිල්ලා. ඒකින්ද ඉතුරු එවුන්ටත් ඒ වගේ කරන්න නම් ඇවිල්ලා විරලා අපි මොකද කරන්න ඕනේ? අපේ channel එක ශක්තිමත් වෙන්න ඕන. ඒකින්ද මේ වීඩියෝ එක බැලුවත් ලක්ෂයක් බැලුවත් ඒ ලක්ෂෙ මාව subscribe කරලා නැති සියලු දෙනාම subscribe කරන්න. එහෙම වුණොත් මට ශක්තියක් තියෙනවා, ධෛර්යයක් තියෙනවා. මං ඉදිරියට ඇවිල්ලා මේ හොරුන්ට හොඳ පාඩමක් උගන්වනවා. මුන් සාධාරණ හොරු නෙවෙයි. මුන් නින්දිත තිරිසන්. මේ ගෑණි බලන්න කොහොමද කියලා විරලා කාල පිට්ටු ගෙඩිය වගේ ඉන්නේ හැටියේ. ශාමලි මේ ගෑණි ශාමලි තේරුණාද? ඉන්න කට්ටිය කතා කරන්න මට ඇවිල්ලා මේකට සල්ලි දීපු කට්ටිය කතා කරන ගොඩක් ඉන්නවා කතා කරන කට්ටිය. ඒකින්ද මේ වගේ උංග ඔය ගමේවත් මේකියෝ තියන්න එපා. හරිද? මේකී හොඳට තට්ටු තුනට ගේ ගහගෙන මෙයා කරන ලස්සනට ඉන්නවා. ඒ ඉන්නේ ඔබේ සල්ලි වලින්. අයින්සක මිනිස්සුගේ සල්ලි වලින්. මොවුන්ට දඬුවම් දෙන්න ඕන. මොවුන්ව තියන්න හොඳ නෑ ඇවිල්ලා. මොවුන්ව හිරේ දාන්න ඕන. තේරුණාද? ඒකින්ද මේවට නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. අද සල්ලි අරගෙන මුන් කියන්නේම මොකද්ද? ශක්විති එළියේ ඉන්නවා. අර හංසමාල්ලන් මොකීදලාද මේ දිලිනි හංසමාල්ල එළියේ ඉන්නවා. උන්ට මොනවද උනේ බලාපියව. ඔය නඩු දාලා වැඩක් නැහැ. පොලිසිය කියලා මේ ඔබ මුදල් අරන් තිරන ඔබ අනිවාර්යයෙන්ම පොලිසියට යන්න ඇන්ඩ්‍රියක් දාන්න අධිකරණේ පිහිට පතන්න අධිකරණේ ඔබට පිහිට වෙනවා. තේරුණාද? ඒකින්ද ඒව කරන්න හරියාකාර ඒකින්ද මේ ගැහණු හදන්නේ නිතරම අන්නේ ශක්විති රණසිංහ ඉදිරියට දාලා බල ඇන්ඩ්‍රි දැන් මො සත පහක් දෙන්නේ නැහැ. අපි හිරේ ගිහලා මෙව්ව කළා බේරනවා කියලා. දැන් මේ කතා කරලා මල්ලි පේනව නේද? බලන්න ඒක කොහොමද කියලා. හරි එහෙනම් බුක්සර්ණයි දේපීරයි සියලු දෙනාටම නැවත තව හොරු කීප දෙනෙක් ඉන්නවා. අරන් එන්නකම් බලන් ඉන්න අනිවාර්යෙන් මං ඉල්ලන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් දාන්න. දාලා වියලා වැඩසටහන් වලට සහයෝගය දෙන්නයි කියලා බලාපොරොත්තු වෙන්නේ. හරි බුක්සර්ණයි දේපීරයි සියලු දෙනාටම